කොහොමද ඔයාලට වෙල්කම් බැක් ටු මයි YouTube channel. මගේ ජීවිතයේ ගෙවන තවත් එක ලස්සන දවසක් තමයි අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඒත් එක්කම මගේ වීඩියෝ බලන ගොඩක් අය ඉන්නවනේ කොරියාවට ආදරේ කොරියාවට එන්න බලාගෙන. ඉතින් එයාලට අයිඩියා එකක් ගන්නත් එක්ක අද අපි අපේ ගෙදරට අත්‍යවශ්‍ය බඩු ටිකක් එහෙම ගන්න යනවා. ඉතින් මම හිතුවා ඔයාලට ඒ වගේ prices ඒවා ඔයාලා දැනගන්න කැමති ඇතිනේ පොඩි අයිඩියා එකක් ගන්න මෙහි යන වියදම් කොහොමද කියලා. ඉතින් ඒ වගේ දේවලුත් මේ වීඩියෝ එකටම ඇඩ් කරන්න. ඉතින් ඔන්න කතාවෙන් කතාව අද දෙන්න හැරලා අපි දෙන්නගේ කොෆි එකත් හදලා උයලා කාලා බීලා ඔක්කොම කරලා ඉතින් වොෂ් එකකුත් දාගෙන අද දෙන්න යන්න ලෑස්ති වෙනවා. මොකද අද වැඩ ටික කරගෙන අපි ඉක්මනට එන්න ඕනි. අයියට දවල් වෙලා කැම්පස් එකට යන්නත් ඕනි හින්දා මට ඔයාලට කියන්න සුබ ආරංචියකුත් තියෙනවා. මට කොරියාවට එනවා වගේම තිබුණු තවත් එක හීනයක් ආසාවක්. ඉතින් මම ඒක ගැන විස්තර ඔක්කොම ටික ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම් අනිවාර්යෙන්ම. ඔන්න දැන් අපි දෙන්න යන්න පිටත් වෙලා ඉන්නේ. අපි උදෙන්ම යන්නේ ඇත්තටම වෙන වැඩකට. ඒකයි ඉතින් ඒගමම්ම ගෙදරට ඕනි කරන බඩු ටිකත් අරන් එනවා කියලාම හිතුවේ. ඔන්න දැන් ඉතින් උදේ කරගෙන තිබ්බ වැඩ ටික ඔක්කොම ඉවර කරලා අපි දෙන්න ආවා ගෙදරට ගන්න ඕනි බඩු ටික ගන්න. ඉතින් ගොඩාක් දේවල් නම් ගන්න නැහැ. අත්‍යවශ්‍යම දේවල් ටික විතරක් අපි අද නෝට් එකක් දාගෙන ආවා. මොකද මේ දයිසයකට ආවොත් හැමදාම බොරු වියදම් ගොඩාක් වෙනවා. ඔයාලා කලින් වීඩියෝස් වලත් දැකලා ඇති. අද නම් කොහොම හරි අත්‍යවශ්‍යම ටික විතරයි ගන්න කියලා හිතාගෙන තමයි ආවේ අපි දෙන්න. ඔන්න ඉස්සරම මම ගන්නවා මේ තියෙන කිචන් එකේ කවුන්ටර් টොප් එක පිහින්න තියෙන ටිෂුස්. ඒක වුණා වොන් 1000ක්. ඊළඟට මේ තියෙන්නේ රෙදි හොදද්දි රෙදි වල කුණු යන්න වොෂින් මැෂින් එකට දාන ඒවා. ඒක වුණා වොන් 3000ක්. මෙතන තියෙන ඔක්කොම ටික ඒ වගේ රෙදි හොදනකොට දාන ඒවා තමයි. මේක තියෙන නිකන් කැටයක් වගේ ලික්විඩ් විදියට තියෙනවා. එක එක විදියට තියෙන ඒවා තමයි මෙතන මේ තියලා තියෙන්නේ රෙදි හොදද්දි ඕනි වෙන ඒවා. ඊට පස්සේ ඊළඟට අපි ගන්නවා මෙන්න මේක දාන්නේ රෙදි හේදෙන රෙදි සුවඳ වෙන්න. ඒක වුණා වොන් 2000ක්. මේ වගේ ඉතින් එක සුවඳවල් වලින් තියනවා ගන්න. ඒවා තමයි මෙතන තියෙන්නේ. දැන් එහෙනම් බලමු අපි ආයෙ මොනවද ගන්න තියෙන්නේ කියලා. ඊළඟට අපි ගන්නවා අපේ ගෙදර අතු ගාලා අස් කරලා ඔක්කොම ඉවරනාට පස්සේ සුවඳ ගහන ස්ප්‍රේ තියනවානේ. ඉතින් අපි මෙන්න මේක තමයි අද ගත්තේ. වෙනදට අපි ගන්න මේක නෙමෙයි. වෙනදට ගන්න එක තිබ්බ නැති නිසා තමයි මේක ගත්තේ. ඒක වුණා වොන් 3000ක්. හැබැයි ඉතින් අපි ගෙදර ආවට පස්සේ තමයි දැක්කේ මේක ෆැබ්‍රික් පර්ෆියුම් එකක්. ඊළඟට අපි ගන්නවා ටිෂු බොක්ස් එකක්. මේ ටිෂු බොක්ස් එක වොන් 2000යි. ඊළඟට වෙට් ටිෂු බොක්ස් එකකුත් ගන්නවා. මේක වුණා වොන් 1000ක්. මෙතන තියෙනවා ටූත් බ්‍රෂ් වොන් 1500ට 1000ට එහෙම තියෙනවා. මේ තියෙන්නේ දිව මදින්න ගන්න එකක්. ඒක වොන් 1000යි. ඊළඟට අපි ගන්නවා මේ තියෙන්නේ කොමඩ් එක ක්ලීන් කරන්න දාන එකක්. ඒක වුණා වොන් 2000ක්. මෙතන තියෙන්නේ එක ස්නැක් වර්ග කෑම වර්ග එක ඒවා. අපි දයිස් එකෙන් කෑම වර්ග එහෙමනම් ගන්නෙ නැහැ. ඒ වුණාට ගෙදර ටොමැටෝ සෝස් එක ඉවර වෙලා තිබුණා. ඒ හින්දා ගත්ත මෙතනින් ටොමැටෝ සෝස් එකක්. ඒක වුණා වොන් 2000ක්. ඊළඟට මම බොන්න ආසම කොෆි එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඒකත් ඉවර වෙලා තිබ්බ හින්දා මෙතනින්ම ගත්තා ඒකත්. ඒක වුණා වොන් 3000ක්. ඊළඟට අපි සබන් කැට දෙකකුත් ගත්තා. මේක වුණා එකක් වොන් 1000යි. මේ දෙකටම වොන් 2000යි. අපිට ගන්න ඕනේ අනිත් බඩු ටික තියෙන්නේ පල්ලේ තට්ටුවේ. ඒ හින්දා මේ බඩු ටික මෙතනින්ම තියලා අපි දෙන්න අනිත් බඩු ටික තෝරලා ගේන්න යනවා පල්ලේ තට්ටුවට. අද නම් අපිට shopping කරන්න එහෙම ලොකුවට වෙලාවක් තිබ්බේ නැහැ. ඒ හින්දා ඉතින් කොහොම හරි අත්‍යවශ්‍යව අපි අර නෝට් එකේ දාගෙන අප ටික විතරයි ගන්න. ඒකත් ඉතින් හොඳයි. මොකද නිදහසේ මේ වගේ වැඩක් කරගන්න આવොත් ඉතින් අනවශ්‍ය දේවල් ගොඩක් ගන්න වෙනවා. මේ තියෙන ඩිෂ් වොෂ් ලික්විඩ් එක ඒක වුණා වොන් 2000ක්. ඊළඟට මට ඕනි වුණා චූටි පෑන් එකක්. ඉතින් මෙන්න මේක තමයි මම ගත්තේ අද. මේක වුණා වොන් 5000ක්. ඊළඟට මම ගත්තා මෙන්න මේ ඉලෙක්ට්‍රික් විස්ක් එක. ඒක වුණා වොන් 2000ක්. ඊළඟට මම මෙන්න මේ හැන්දත් ගත්තා. ඒකේ ප්‍රයිස් එකත් වුණා වොන් 2000ක්.
අපි මෙන්න මේ තඩි බාස්කට් එකක් ගත්තා. මේක අපේ උසාම්ට තමයි ඕනි කිව්වේ. මොකද යානේ චිකන් එහෙම හදන්නේ ඒවා හොඳට මැගිනේට් කරන්න. ඒක ගත්තා. ඒක වුණා වොන් 3000ක්. ඊළඟට අපි මෙන්න මේ චූටි හැන්දක් ගත්තා. මේකටත් වුණා වොන් 1000ක්. ඔන්න දැන් අපි පල්ලේ තට්ටුවෙන් ගන්න තිබ්බ බඩු ටිකත් අරගෙන ඉවරයි. දැන් ඉතින් යනවා ආයෙත් උඩට. ඊළඟට මම ගන්නවා මෙන්න මේ ඉතිපන්දන් ටික. අපි මෙහෙ පහන පත්තු කරනවා වෙනකොට ඉතින් පහන් තිරේම නෑනේ බුදු පහන තියද්දි. ඉතින් මෙන්න මේ ඉතිපන්දන් එක තමයි පත්තු කරන්නේ. ඒක උනා වොන් 3000ක්. ඊළඟට අපි ගන්නවා හඳුන්කුරු පත්තු කරන වෙනුවට මෙන්න මේ ලික්විඩ් එක දාලා සුවඳ ගහන්න අර කුරු වගේ දාන්න තියෙනවා. අන්න ඒක මේක උනා වොන් 1000ක්. අනේ ඉතින් අද මෙතනින් ගන්න ඕනේ බඩු ටික අරගෙන ඉවරයි. මෙතනදී අපිට මේ බඩු ටිකට ගියා වොන් 43700ක්. ඔන්න දැන් අපි ගෙදරට ඕනේ එළවලු පළතුරු ඔය උයන ಜಾති ටිකක් ගන්න තමයි ඇවිත් ඉන්නේ. අද මම ගන්නවා මෙන්න මේ සුදු ලුණු එක. මේක සුදු ලුණු එක හොඳට චොප් කරලා තමයි තියෙන්නේ. ඉතින් මේක රයිස් වලට එහෙම දැම්මහම රසයි. ඒකේ ප්‍රයිස් එක වුණා වොන් 3630ක්. මේ සුදු ලුණු එක වෙනවා වොන් 2300ක්. ඉතින් ගෙදර සුදු ලුණු ගෙඩි තිබුණ නිසා මම ඒක ගත්තේ නෑ. මෙන්න මේ මිරිස් එකක් ගන්නවා මම. ඒක වුණා වොන් 1490. වල ಜಾති හැම මේ උයන බඩ නම් මම එහෙම ගොඩක් එකපාර ගිහින් තියාගන්නේ නෑ. දවස් 2-3කට වගේ සැරයක් තමයි ගන්න. මම මෙන්න මේ කැරට් එකක් ගන්නවා. මේක වුණා වොන් 1240ක්. ඊට පස්සේ මම මෙතනින් ගන්නවා අපේ ගෙදර තිබුණ ඉඟුරු ටික ඉවරයි. ඉතින් ඉඟුරු කෑල්ලකුත් ගන්නවා. ඒක වුණා වොන් 1290ක්. අපි ඉතින් ලංකාවෙන් පිට වෙන රටක ජීවත් වුණාට කන්නේ බොන්නේ නම් ලංකාවේ කෑම බීමම තමයි මේ විදිහට හදාගෙන. ඉතින් ගොඩක් ස්පයිසස් එහෙම ගන්නේ නම් ලංකාවේ කඩවල් වලින් මම මේ ඔයාලට කලින් වීඩියෝ වලින් පෙන්නලක් තියෙනවා. ඒ වගේ ගණන් එහෙමත් මම ආයෙ ගන්න දවස් වලට පෙන්නන්නම් ඔයාලට. මම අද මෙන්න මේ ගෝව කෑල්ලක් ගන්නවා. ඒක වුණා වොන් 650ක්. ඊළඟට මම මේ පීච් ගෙඩි ටිකක් ගන්නවා. මේක වුණා වොන් 4840ක්. ඊළඟට මම ගන්නවා අපිට රයිස් කොත්තු එහෙම හදලා කන්න ඕනි වුණාම ඒවා හදන්න ලීක්ස්. මේක වුණා වොන් 770ක්. ඊළඟට මම මෙන්න මේ ලුණු ගෙඩි ටිකක් ගන්නවා. මේ ලුණු ටිකේ ගාන නම් මට මතක නැහැ. මෙන්න මේ බටු ගෙඩි දෙකක් ගන්නවා මම. මේක උනා වොන් 1680ක්. ඊළඟට මම ගත්තා මෙන්න මේ හතු එක. මේක හදලා බලන්න කොහොම වෙයිද දන්නේ. මේක උනා වොන් 1630ක්. ඊළඟට මම මේ වට්ටක්ක එකක් ගත්තා. ඒක උනා වොන් 1790ක්. ඊළඟට අපි මෙන්න මේ හාල් මැස්ස එකක් ගත්තා. මේක උනා වොන් 5700ක්. ඊට පස්සේ ආය අපි මෙන්න මේ ඉස්ස එකත් ගත්තා. මේකේ ප්‍රයිස් එකත් මට මතක නැහැ. ඉතින් ඔන්න ඔය බඩු ටික තමයි අද අපි ගත්තේ. ඉතින් මට පීට්සා එකකුත් ඕඩර් එකක් දාලා දීලා අයියා මාව ගෙදරින් දාලා එයා ගියා කැම්පස් එකට. මේ ඉතින් ගෙවිලා යන්නේ අයියාගේ කැම්පස් ජීවිතයේ අන්තිම දවස් ටික. අද අයියාට වැඩ කරන තරම් නිවාඩු දවසක්. ඉතින් හවසට යත් එක්ක නිදාසේ ඉන්න පුළුවන්. දැන් ඉතින් එයා එනකන් කාලා හැම ඉන්නවා ඉතින්. 2 hours later. ඉතින් ඔන්න හවස් වෙලා අයියත් ගෙදර ආවට පස්සේ අපි දෙන්න කොෆි එකකුත් හදාගෙන දැන් පොඩි ගමනක් යන්න තමයි හදන්නේ. ඉතින් දැන් අපි දෙන්න එතෙන් යන්න කලින් ආවා CU එකට මොනවා හරි කන බොන දේවල් ටිකක් ගන්න එතෙන් ගිහලා අපි දෙන්නට කන්න. මේක රහත් දන්නේ. මේක රහයි. මේක මට වන්නේ. ඉස්සරහයි. ඔයාගෙන පැණි රහ එකක්ද? මේ BTS. ඉතින් මගේ වීඩියෝ බලන BTS ෆෑන්ස්ලා ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. මොකද කියන්නේ BTS favorite foods මොනවා හරි ඔය එක එක රාමෙන් ජාතිය එක එක අලගේ කෑම ජාති තියෙන ඒව ගැන වීඩියෝ එකක් ගේන්නද ඔයාලට? ඔයා ඕක මම්මි චොකලේට් කිරීම. චොකලේට් කිරීම අයිස් කිරීම. අපි දෙන්න දැන් මේ කොෆි එකකුත් හදාගෙන කණ්ඩ කඩසෝරු ටිකකුත් අරගෙන යන්නේ. අයියා කියලා තිබ්බේ අපේ ගෙවල් ළඟ ලස්සන පාක් එකක් තියෙනවා. ඉතින් ගොඩක් දවස් ඉඳන් එතෙන් එක්කන් යන්නම් කියලා කියා ඉන්නේ. ඉතින් අද තමයි යන්න හම්බුනේ. එක්කෙනෙක් ක්‍රිකට් ගන්න යනවා. මම බැට් කරනවා විතරයි. බෝල් කරන්නේ. ඈ? මං ආස නැහැ බෝල් දාන්න. මම ආසත් නෑ.
මට ඕනේ බෑට් කරන්න විතරයි. ඇයියේ? අපි ඉතින් ගොඩක් දවස් ඉඳලා මේ පාක් එකට යන් කිය කතා වෙවි ඉඳලා ඔන්න අද ආපු දවසේම ඒ පාක් එකේ මේන්ටෙනන්ස් වගේක් යනවා. ඉතින් ඒ හින්දා ඇතුළට යන්න බෑ. වහලා තමයි තිබ්බේ. උසාන්ට උණ අකර තැම්පාව්. කෙනෙක් ක්‍රිකට් ගන්නයි. ඉතින් වහලා. ආහෙන එකට. දැන් අපි යනවා මේ පාර දිගේම කැම්පස් එකට. මේක දිස්කෝලේ. ඉතින් මේ පාර දිගේම ගියාම අයියලාගේ කැම්පස් එකට යන්න පුළුවන්. ඉතින් දැන් පාක් එක වහලා තිබුණ නිසා අපි දෙන්න මෙහෙම විද යනවා දැන් කැම්පස් එකට. මෙතන තියෙන්නේ කොරියාවේ ඉස්කෝලයක්. මෙතන ඉස්කෝල දෙකක් තියෙනවා. එහා පැත්තේ මෙහා පැත්තේ ගර්ල්ස් ස්කූල් එකයි බොයිස් ස්කූල් එකයි. බලන්නකො මෙතන මාරම ක්ලීන්. පාරේ ඉඳ ගන්න උනත් පුළුවන්. මාරම ක්ලීන් දැක්කම ආස හිතෙනවා. හැමතැනම ගස් ගොඩාක් තියෙනවා. ඒ වුණාට එක කොළරොඩු ගොඩක්වත් නැහැ. ලාවට පොඩි සීතලක් තියෙන මේ වගේ හවස් වරුවල එයත් එක්ක මෙහෙම ඔහේ කීව ඇවිදින්න මම නම් ගොඩාක් ආසයි. මම ආය යනවා කොරියන් ඉස්කෝලේ. අය මුලින්ද යනවද? අය මුලින්ද යනවද? ඩයිසෝකේ ස්ටේෂනරි දැක්කම තාස හිතනවා. හරිද? ඉස්කෝලේ යන්න ඕනේ නේද? ඉස්කෝලේ දැක්කම තාස හිතනවා. හැබැයි එක්සෑම් කරන්න ආසනේ. මොකද ග්‍රවුන්ඩ් එක? ඔයාලගේ කැම්පස් එකේ තට්ටක් පේනවද? ප්ලේන් එකේ. ඔව්. අර ඔයාලගේ ඩිපාර්ට්මන්ට් එකද? අපි යනවා උසාම්ගේ මේ තියෙන්නේ අපේ ගුවන් යාන ඩිපාර්ට්මන්ට් එකේ. අපි දෙන්න වටපිටේ සිරි නරඹ කයියක ගහ එමීට ඇවිදගෙන ඉතින් කැම්පස් එකට ආවා. අපි දෙන්න දැන් මෙතෙන් වෙලා අපි දෙන්න ගෙනාව කොෆි එකත් බන ගමන් අපි ගත්ත ස්නැක් ඒවා මේ ඔක්කොම කකා ඉතින් මෙතනත් කයියක ගහ රැය වෙනකන් ඉන්නවා. Rawan? Ini rawan, motor rawan. Motor rawan lagi rawan. Motor begini ini. Ada rawan. අපි දෙන රෑ වෙනකන් එතන වෙලා කයක ගහ ඉඳලා දැන් යනවා කැම්පස් එකේ ග්‍රවුන්ඩ් එක පැත්තට. අපේ උසාම් ඉතින් බැට් එකකුත් අරගෙන එයා ක්‍රිකට් ගහන්න බලාගෙනමනේ ආවේ. ඉතින් මට නම් ක්‍රිකට් ගහන්න මම දන්නේ නැහැ. නිකන් බෝලේ දාන්න විතරයි දන්නේ. ඉතින් එහෙම ගහන්න යනවා දැන් අපි දෙන්න. නැත්තම් පවුනේ ඉතින් අපේ උසාම්. මෙතෙන් වෙලා බෝල ගහලා ගොඩක් කියලා ඉඳලා දැන් ඉතින් ගෙදර යන්න තමයි හදන්නේ. ගෙදරට යන්න කලින් ආයෙත් අපි දෙන්න CU එකට ආවා.
මොකද දැන් අපි ගෙදර ගිහින් උයන්න එමත් ඕනනේ. ඉතින් උයනකම් මොනවා හරි කන්න ගන්න කියලා තමයි ආවේ. මට ඕනි චිකන් මයෝ කිම්පප් එකක්. මට එදා අර මේ බස් ටර්මිනල් එකේදී කාපු ඒකම ඕනි. ඒකම එදා බීෆ් එක කාපු කියනට එච්චර රහ නැහැ. ඉතින් දැන් ඔන්න අපි දෙන්නට කන්න කිම්පප් දෙකකුත් අරගෙන අපි දෙන්න දැන් යනවා ගෙදර. මම කලින් හිතන් හිටියේ මේ කිම්පප් එච්චර රස නැතුව ඇති කියලා. ඒ වුණාට ඒක රසයි මට නම්. අනික බඩත් පිරෙනවා බත් කෑවා වගේ ඒවා කෑවහම. ගෙදර ඇවිල්ලා අපි දෙන්නට චීස් කේක් කන්න හිතුණා. ඉතින් අපි චීස් කේක් ඕඩර් එකක් දැම්මා. ඒක තමයි මේ ඇවිත් තියෙන්නේ. දැන් මම මේ අයියගෙන් අහලා ඉන්නේ ඇයි කේක් පීසස් 3ක් දාලා තියෙන්නේ කියලා. චීස් කේක් 3ක් දැම්මේ. දෙකක් මට එකක් ඔයාට. නෑ එකක් සමන්තට. දෙකක් මට එකක් ඔයාට. ඔව් ඔයාට රස ගන්න. නේ. ඉතින් ඔන්න ඔහොම තමයි අද දවසත් ගෙවුනේ. ඉතින් එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ආයෙත් ලස්සන vlog එකකින් හම්බෙමු ඉක්මනටම.